ආයිබෝවන් ලංකේශ්වර TV YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කවුරුත් අසන පමණින්ම සිත සලිත කරවන ලද වෙල්ලස්ස පුරවරයේ තිබෙන්නා වූ වෙහෙර පුදාම විහාරස්ථානයේ නැරඹීමට තමයි අපි අද යන්නේ. මේ වෙල්ලස්ස පුරවරයේ රජවරු බොහෝමයක් ජීවත් වූ ප්‍රදේශයක්. ගෝඨාභය රජතුමාගේ ඉඳලා දුටුගැමුණු රජතුමා දක්වා මෙම වෙල්ලස්ස පුරවරයේ හිටියා. ඉතින් රජකම් කරා. මේ හැම විහාරස්ථානයක්ම එම රජවරු අතින් නිම වුණු දේවල්. ඉතින් මේ විහාරස්ථානයත් මේ රජ පෙළපතේ එක් රජ කෙනෙක් අතින් නිම වුණා කියලා තමයි ඉතිහාසගත වෙන්නේ. ඉතින් ඊටමත් ස්වභාව සෞන්දර්ය පිරිපුන් වූ මෙම භූමිය තුල ඊටම නිස්කලංක බවක් තමයි තියෙන්නේ. ඉතින් ප්‍රෞಢ ඉතිහාසයක් තමයි මේ පුරවරයට තියෙන්නේ. වෙල්ලස්ස පුරවරයේ සියඹලාණ්ඩුව නගරය තුල තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ සිය බල ඇණිය 100ක් තිබුණු මෙම නගරය සියඹලාණ්ඩුව වුණා කියලා තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් මානාභරණ රජතුමා, ගෝඨාභය රජතුමා වගේම අපේ චණ්ඩි රැජින සුගලා දේවියත් රජකම් කළේ මෙම භූමියේ. ඉතින් වීරෝදාර රජවරුන්ගේ ලෙයින් තෙත්තුණු මේ භූමිය ඉතාමත් ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන නගරයක් තමයි මේ සියඹලාණ්ඩුව නගරය. ඉතින් මේ සියඹලාණ්ඩුව නගරයේ තියෙන සුවිශේෂී ස්ථානයක් තමයි මෙම වෙහෙර පුදාම විහාරස්ථානය. ඉතාමත් සුන්දර ස්ථානයක්. මේ විහාරස්ථානය තුල තියෙන ලෙන් විහාර අපිට දැක බලා ගන්න යන්න අවසර ලැබුණේ නැහැ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ ලෙන් විහාරත් ඔබ සියලු දෙනාටම පෙන්වන්න. ඉතින් අදට අපට අවසර ලද පමණින් අප සියලු දෙනාට මේ ගෙනාව රූපරාමෝ ඉතාම සුවිශේෂී කියලා මම හිතනවා. වෙල්ලස්ස නගරයේ තියෙන ප්‍රෞಢත්වය, ඒ වගේම සියඹලාණ්ඩුව නගරය තුල සැඟවෙලා තියෙන මේ වගේ සුවිශේෂී විහාරස්ථාන දැක බලා ගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔබ සියලු දෙනාටම ස්තුතියි.